තෙරුවන් සරණයි සියලුම ලක්වාසී ලෝකවාසී මගේ දුකටපත් වෙච්ච සියලුම දරුදැරියන්ට මම මේ කියන්නේ ගොඩාක් ඔය දැන් වරම් මාලාවල් තියෙනවා කියලා වරම් මාලාවල් හදාගන්න නොයේකුත් තැන්වල ගිහිල්ලා අර තිබ්බ බලවේගත් තිබ්බ ආකර්ෂණත් නැති වෙලා තමයි ඇත්තටම මගේ ළඟට එන්නේ. ඇත්තටම කතාව ඒකයි. ඒ සියලු දේවල් තිබුණා කියන අවසානයේ මගේ ළඟ එනකොට තිබ්බයි කියලා ලාංඡනයක් වන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ වරම් මාලාවක් තිබුණයි කියලා මේ හැම තැනම යන එක නෙමෙයි. පොඩ්ඩක් ඉතින් හරි තැනක් බලලා කාගෙන් හරි තොරතුරු දැනගෙන ආරංචි මාර්ග වලින් එයා වරම් හදලා දීපු කෙනෙක් ගැන හොයලා බලලා ඒ වගේ තැනකට යොමු වෙලා ඊට පස්සේ මේ තමයි ඉතින් ඒ ගැන බලන්න ඕනේ. අනිත් එක ඉතින් වරමක් කියලා කියන්නේ බලවතු උතුම් වූ ඥාතියෙක් හරහා තමයි මේ සියලුම අයට එන්නේ. ඒ ඥාති බලවේගයක් තමයි ඔය වරමක් කියලා අපිට මුල් වෙන්නේ. ඉතින් එයා හරහා තමයි ඉතින් දෙවි දේවතාවුන් වහන්සේලා අපිට පිහිටට එන්නේ. ඒ වගේම ගොඩාක් මම දැකලා තියෙනවා. මම මේකට මොකුත් මේ වරදක් කියනවවත් කිසිම දෙයක් නෙමෙයි. කවු මහත්තුරුන්ටවත් මේ කවු මහත්මීන්ටවත් මේ වරදක් කියනවා නෙමෙයි. ඔය ගොඩාක් මම දැකලා තියෙනවා. ලොකු පූජා ස්ථාන වලට ගියාම අපි මුල් සිද්ධ ස්ථාන වල යනවනේ. ඒ මුල් සිද්ධ ස්ථාන වලට ගියාම ගොඩාක් ඔය කණ්ඩායම් හදාගෙන වරන් හදලා දෙනවා කියලා එක කණ්ඩායම් හදාගෙන එනවා. ඉතින් ඇත්තටම අපිට ඒ තැන්වලදී පේනවා. ඉතින් මේ කණ්ඩායම් හදාගෙන ඇවිල්ලා මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ කණ්ඩායම් හදාගෙන කියන්නේ ඒගොල්ලෝ දැන් 10 දෙනෙක් ගත්තොත් අපිට එයාගේ වෙන්න ඕනේ 10 දෙනාගේම වරම 10 ආකාරයක් වෙන්න ඕනේ. එක ආකාරයක් වෙන්න බෑ. මොකද ඥාතින් 10 දෙනෙක් මේවට මුල් වෙලා ඉන්නේ. එතකොට ඥාතින් 10 දෙනෙක් මුල් වෙලා ඉන්නේ. දේවවරුත් ඒ වගේම කීප දෙනෙක් එතෙන්ද මුල් වෙලා ඉන්නේ කෙනෙකුට. එතකොට එයාලගේ ඉරියව්, එයාලගේ මේ ස්වරූපේ, එයාලා මේ පළඳනාවල්, ඒ වගේ දේවල් වෙනස් වෙන්න ඕනේ. දැන් ඒ කණ්ඩායම් හදාගෙන ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා රතු වෙන්න සැරසිලා ඉන්නේ. එහෙම අවශ්‍ය නැහැ. මේ රතුවම කියන්නේ මං හිතන්නේ මම මේ කියන හිතලුවක් වෙන්නත් පුළුවන්. මේක මේක ඉතින් මං හිතනවා මේක තමයි ඇත්ත කියලා. ඒ කියන්නේ කණ්ඩායම් හදාගෙන ඇවිල්ලා ඒ කට්ටිය ඔක්කොම රතෙන් සැරසිලා. එහෙම ඒ රතෙන් සැරසිලා ඉන්නේ මං හිතන්නේ හැමෝටම ඥාතිවරු ඒ රතෙන් සැරසෙන්න කියලා නෙමෙයි. අර ඒ ගුරුතුමාගේ අදහසක් අනුදැනුමක් මාර්ගයක් පෙන්වීම හරහා තමයි රතු සැරසිලා ඉන්නේ. එතකොට ඒක අපි දැනුවත් වෙන්න ඕනේ. වරන් ලැබෙන දරුවා දැනුවත් වෙන්න ඕනේ තමන්ගේ ඥාතියගෙන්. හොඳ උතුම් ඥාතිය බලවත් ඥාතියන්නේ අපිට ඇඟට ආකර්ෂණය වෙලා මේ වගේ දේවල් ලබා දීලා ඒ සංසාර ගමනක් අර බැඳීමක් කියන්නේ මේ ගනුදෙනු සංසාර ගනුදෙනුවක් වගේ එකක්. ඉතින් පින් පුරන පින් තියෙන උතුම් ඥාතිවරු ඉතින් ඇවිල්ලා කියනකොට මේ ඒක ඉතින් අර 10 දෙනෙක් ගත්තම 10 දෙනාම රතු ඇඳුමක් වෙන්න බෑ. මේක ඥාතිය කියන්න ඕනේ. සුදුද රතුද කහද නිල්ද එහෙම. ඒ වගේ අර ගොඩාක් ඥානය කියන එක පාදගෙන තමයි මේ ගමන යන්න ඕනේ. අර මම ගුරුන්නාන්සේ නම් මං කියලා තියෙන්නේ මගේ ගෝලින්ට මගෙන් අහන්න එපා. ඔයාම ඔයාගේ ඥාතියෙන් අහගන්න කියලා. ඔයාම ඔයාගේ ඥාතියෙන් අහගෙන ඥාතිය කියයි වාට කරන්න ඕනේ කියයි යන්න ඕන තැන කියයි. පළඳින්න ඕන දේවල් කියයි. ඔයා සැරසෙන්න ඕනි වර්ණය කියයි. එහෙමයි. එතකොට අර මම මගේ ගෝලයින්ට දුන්නොත් මේ නිකන් බොරු අදහසක් දුන්නොත් ඔයා රතු ඇඳ ගන්න කියලා ඒක මං හිතන්නේ ඒක සාර්ථකයි කියලා. මේකට ඉතින් මෙහෙමයි. මේකට ගොඩක් අය විරුද්ධ වෙන්නත් පුළුවන්. හරි කියන්නත් පුළුවන්. මම මේක කිව්වේ තර්කයකට නෙමෙයි මට දැනෙන දේ. මට දැනෙන දේ කිව්වා මේ මම දැන් අවුරුදු 21ක් වෙනවනේ. ඉතින් ඒ 21ත් එක්කලා ඉතින් ගොඩක් දුරට මම ඉතින් අර ඇත්තටම පරිණත වෙලා ඉන්නවා. ඊටත් වඩා ඉතින් අයත් ඉන්නවා. අපි බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් මේවා ඉතින් අර මේකයි කියලා අතින් අල්ලලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ මේ වරන් වල. කාර දන්න අය මේ මං කියන දේ තේරුම් ගන්න අය ඉතින් තේරුම් ගනි. හොඳයි එහෙනම් සියලු දෙනාට බුදු සරණයි. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. තෙරුවන් සරණයි.